ආහා කොහොමද ඉතින් මගේ යාළුවනේ ඔන්න අදත් අන්දරේගේ අලුත් කතාවක් අරන්නාවා මේකත් බලපල්ලකෝ එහෙනම් ලයික් කරන්නයි කමෙන්ට් කරන්නයි ෂෙයා කරන්නයි අමතක් කරනවා එහෙම නෙවෙයි හෙහෙ හොඳට ඉර පායපු දවසක දවල් අන්දරේ ඉදුණු අඹවලින් පිරුණු රාජකීය වත්තක් පහු කරගෙන ගියා. ඒව දෙකලා ආසහිතුණු අන්දරේ ගෙඩි කඩා ගන්න අඹගහට නැග්ගා. ඔහු එහි පැණි රසය විඳිමින් කෑදරකමින් එක පිට එක අඹ කෑවා. රජතුමාට 80 විට අන්දරේ කපටි ලෙස කියා සිටියේ හුළඟ නිසා අඹගසින් ගෙඩි වැටුණු බවයි. රජතුමා ඔහු දෙස සැරෙන් බැලුවත් අන්දරේ ඊට බැරෑරුම් හා අහිංසක පෙනුමක් මවාගෙන සිටියා. අන්දරේගේ කවටකමට සතුටු වූ රජතුමා ඔහුට යන්නට ඉඩ දුන් අතර අන්දරේ සිනාසිමින් එතනින් පිටව ගියා. ඔන්න එහෙනම් ඒ කතාවත් ඉවරයි. උබලා ඉතින් මගේ කතා බැලුවට මං කවුද කියලාවත් දන්නේ නේ. මම තමයි සයිමන් මාමා. අද ඉදන් උබලා මට සයිමන් මාමා තියප්පල්ලා. එනම් කොල්ලෝ අපි ගොහිනෙන්නම්.